තමයි දැන් ගොඩක් කස්ටමර්ස් එකෙන් අපිට ප්‍රශ්න එනවා. මං හිතනවා මේකට ආන්සර් එක මිස්ම දුන්නොත් හොඳයි කියලා. හරිද? ඩිලිවරි එක සම්බන්ධයෙන් මුලින්ම තියෙන්නේ සමහර කස්ටමර්ස් අහනවා අදම ඕඩර් කරලා අදම ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ කොළඹ කස්ටමර්ස් කොළඹින් පිටද? දෙගොල්ලොම අහනවා. කොහොමද අපි මෙතනින් ඩිස්පැච් කරලා අද රෑට ඒ කියන්නේ දැන් හිතන්නකෝ නුවර කියලා. දැන් අපිට අද නුවර ඕඩර් එකක් ආවොත් අපි අද රෑට තමයි ඒක ඩිස්පැච් කරන්නේ. කියන්නේ අද හවස 6ට අපි ඩිස්පැච් කරන්නේ. ඊට පස්සේ අද රෑට තමයි නුවරට යන්නේ. ඒතකොට හෙට දවසේ තමයි ඒක කස්ටමර්ට ඩෙලිවර් වෙන්නේ. හෙට දවසෙත් ඒගොල්ලන්ට හදිස්සිය මොන හරි කුරියට ඔපරේෂනල් ඉෂුව එකක් ආවොත් ඊට පස්සේ දවසට. බට් අර්ජන්ට් ඕඩර් එකක් නම් අපිට හදිස්සි කරලා දෙන්න පුළුවන් බට් හෙට දවසින් නැගින අද ඕඩර් කරලා අදම ගෙන්න ගන්න බෑ. ඒ කොළඹ ආවට නම් අපිට දැන් අපි කොළඹ 8නේ කොළඹ ආවට නම් අපි පික්නික් එකට දාලා අපි යවන්න පුළුවන්. කස්ටමර් පික්නික් එක arrange කරලා arrange කරොත් අපිට එහෙම යවන්න පුළුවන්. අපි ඉතින් සමහරවිට කස්ටමර්ස් ඉන්නවනේ ගම්බොත් ගෙන්න ගන්නවනේ පික්නික් දාලා. සෝ ඒ වගේ කරලා දෙන්න පුළුවන්. සමහර කස්ටමර්ස් අහනවා කොච්චර කාලයක් යනවද ඩිලිවරි කරන්න අපි හිතමු ජැක්නා කියලා. ඒ වගේ කස්ටමර් කෙනෙක්ට ජැක්නා වලට මෙහෙමයි. ඇත්තම කිව්වොත් දැන් අපි අවුරුදු 5ක් මේ බිස්නස් එක මම දැකලා තියෙනවා අපි කොරිය අද ඩිස්පැච් කළා හෙට ඩිලිවර් කරලා තියෙනවා ජැක්නා වලට. ඒ කියන්නේ ජැක්නා පොයින්ට් පේඩ්‍රෝ වගේ තැන් වලට අපි එක දවසින් ඩිලිවර් කරලා තියෙනවා. ඒත් ඒක ගැරන්ටි එකක් නෙමෙයි. අපි කියන්නේ දවස් 4ක් කියලා සේෆ් සයිඩ් එක. ඒ වුණාට අපිට දවස් 2ක් විතර ඇතුළත ඩිලිවර් කරන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක. ඒත් එහෙම කරන්න බැරි වෙලාවල් තියෙනවා. ඒ නිසා තමයි අපි දවස් 4ක් කියන්නේ. ඒත් දැන් කස්ටමර්ට අර්ජන්ට්ම හදිස්සියෙන්ම මේ ප්‍රොඩක්ට් එක ඕනේ හෙට අනිද්දා වගේ කිව්වොත් අපිට අර අර්ජන්ට් ඩිලිවරි එකක් අරේන්ජ් කරලා දෙන්න පුළුවන්. බට් ඉතින් අර ඒක ඇත්තටම අර්ජන්සි එකකට විතරයි. නැත්තම් මොකද කුරියට ප්‍රශ්න එන්න පුළුවන්. දැන් ඊයේ පෙරේද ගම්මත් තිබුණා. ඒකට පාරවල් පහලදී ඒ වගේ ඉෂුස් නිසා තමයි ඩිලේස් වෙන්නේ.